සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද මම අරගෙන ආවේ මගේ ස්මෝල් බිස්නස් එක සම්බන්ධ වීඩියෝ එකක්. පහුගිය ටිකේ මම shopping videos එකම අරගෙන ආවා. ඉතින් පුංචි මතක් කිරීමක් කරනවා මගේ ස්මෝල් බිස්නස් එක ගැනත්. අපි ඉන්ට්‍රෝ එකට මුලින්ම ගෙල්ලෙමු. මුලින්ම ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයගලන්ට ජීවිතේට වටිනා වැදගත් videos මම මේ channel එකෙන් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ අතින්ම පාවඩයක්, මුතු කොටයක්, කංචුකයක් වගේ නිර්මාණය කරනවා නම්, එවැනි පූජා භාණ්ඩ නිර්මාණය කරනවා නම් ඔයාලට වැදගත් වෙනවා මේ වීඩියෝ එක. ඉතින් මෙන්න මේ filled flowers තමයි අද මම ඔයගලන්ට අරගෙන ඉන්නේ මගේ මේ වීඩියෝ එකේ. මේ වගේ flowers අපි embroider කරලා දෙනවා. ඒ වගේම customize කරලා. ඒ කියන්නේ ඔයාලගේ මොන හරි ලස්සන මාලාවක් ඒ වගේ designs තියෙනවා නම් අපිට එවුවොත් අපි ඒ සඳහා යන කොහමද නූල් ප්‍රමාණය ඒව ටික බලලා ඔයගලන්ට මේ වැඩේ ලස්සනට කරලා දෙනවා. ඒ වගේම මම මේ වීඩියෝ එකේ මෙන්න මේ හරියට මම කලින් කරපු designs පිළිබඳ photos දාන්නම්. ඔයාලට ඒවත් බලා ගන්න පුළුවන් අපේ Facebook page එකේ photos වල album කරලා තියෙනවා. ඒ ඔස්සේ බලා ගන්නත් පුළුවන්. ඊට අමතරව මම මෙතන ඒවයි ඉමේජස් ටිකකුත් දාන්න. මේ මල් අඟල් 11ක size එකකින් යුක්තයි. ඉතින් ඕගලන්ට මේ මල් අඟල් 11 size එක තමයි උඩරිම ගන්න පුළුවන් අපිට measurement එක. ඊට වඩා පොඩි size කරලා දෙන්න පුළුවන්. අඟල් 11ට වඩා ලොකු size කරන්න බෑ. ඒක විශේෂයෙන් ඕගොල්ලෝ මතක තියාගන්න. මේ මල් එතකොට අපි හදන්නේ felt වලින් ඒ වගේම embroider කරලා තියෙනවා outline එක. එතකොට embroider නූල ඔයගලන්ට colours වෙනස් කරලා ගන්න පුළුවන් felt එකේ colour එකම නැතුව. දැන් මෙතන බලන්න මෙතන felt එකේ colour එක purple. එතකොට මේ outline එක කියලා තියෙනවා white වලින්. එතකොට මේ වගේ මලේ රේණු ඒව එනකොට මේ ලස්සන මලක් ඔයගලන්ට නිර්මාණය කරගන්න පුළුවන්. මෙතන පහලින් මම WhatsApp number එක දාලා තිනවා. ඔයගලන්ට මිල ගණන් දැනගන්න පුළුවන් වෙන්නේ WhatsApp number එකට message එකක් දාලා මේ අමුද්‍රව්‍ය cost එක එකිනෙකට සමහර දවසට මිල ඉහළ පහළ යනවා. එතකොට අපිට මේ වීඩියෝ එක පහුවෙලා බලන කෙනෙක්ට අපි දැන් මිල ගණන් කිව්වොත් ඒ මිලට පහුවෙලා දෙන්න බැරි වෙන අවස්ථාවන් නිසා අපි මෙතන මිල සඳහන් කරන්නේ නැහැ. ඕගලන්ට මිල බලා ගන්න පුළුවන් වෙන්නේ WhatsApp එකට message එකක් දාලා අනිවාර්යයෙන්ම එතකොට මම message කරනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම WhatsApp එකට message එකක් දාන්න. ඉදිරියට එන්නේ වෙසක් මාසය, ඒ වගේම පොසොන් මාසය, ඒ වගේ පොයවල් මාස ටිකක් නේ අවුරුදු කාලය ඉවරුනාන් පස්සේ. ඉතින් අවුරුදු කාලය ඉවරුනාන් පස්සේ අපිට ලොකු රෂ් එකක් එනවා මේ සම්බන්ධයෙන් වැඩ ටික කරගන්න. ඒකින්ද අනිවාර්යයෙන්ම සති දෙකක් කලින් අපිට මේ orders බාර දෙන්න කටයුතු කරන්න. අද order එක දීලා හෙට දෙන්න පුළුවන්ද එහෙම අහන්න එපා. අපි මේක customize විතරයි කරන්නේ. ඒක හින්දා අනිවාර්යයෙන්ම මේ වගේ ලස්සන මල් ඔයගලන්ට නීට් එකට ලස්සනට කරගන්න පුළුවන් කාලය දීලා අපිට බාර දීමෙන් මේ තියෙන්නේ පංචක වලට වගේ තමයි මේ වගේ ධර්ම චක්‍ර භාවිතා කරන්නේ. එතකොට මුතු කුඩ වලට භාවිතා කරනවා, පාවඩ වලට ගන්නෙ නැහැ. මල් එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. අපිට පාවඩ වලට පාවිච්චි කරන්න පුළුවන්. දැනට මන් ළඟ මෙන්න මේ වගේ ඩිසයින්ස් කීපයක් තියෙනවා. එතකොට මේ ඔයාලට කැමති කලර්ස් එකකින්. හැබැයි මේවා අර මේ දිලිසෙන මැටීරියල්ස් වලින් අපි කරන්නේ නැහැ, ෆෙල්ට් මැටීරියල් එකෙන් විතරයි. ඒතර මේ වගේ කලර්ස් තමයි ඔයගලන්ට ගන්න පුළුවන් වෙන්නේ. මේ ටික බලන්නකෝ ඔයගොල්ලෝ. ඉතින් මේ වගේ ලස්සන මල් ඔයගලන්ට කරගන්න පුළුවන්. මේ තියෙන අඟල් 11 size එකට අපි කරපු ලස්සන මල් නිර්මාණ කිහිපයක්. පොඩියට හදපු කිහිපයක්වත් තියෙනවා. මම ඒවත් ඔයගලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ චෝටියට හදපුවා. මේවා හරිම ලස්සනයි. එතකොට චූටි ඒවා හැදුවොත් පාවඩයකට ළඟ දැම්මත් ගොඩාක් ලස්සනයි. එතකොට ලොකු ඒවා නම් සාමාන්‍ය පරතරයක් තියලා දාන්න පුළුවන්. එතකොට මේවා size එක ලොකු පොඩි වෙන්න මිල ගණන් වෙනස් වෙනවා. ඒවත් ඔයගලන්ට WhatsApp එක හරහා දැනගන්න පුළුවන්. තව කාරණයක් කියන්න ඕනේ මම පාවඩ material sale කරන්නේ නැහැ. ඉතින් ඔයගලන්ට ඒවා material shops වලින් ගන්න පුළුවන් ලේසියෙන්ම. මේ වගේ embroider මල් විතරයි අපිට ගන්න පුළුවන්. එතකොට ribbon ඒවත් ඔයගලන්ට රේන්ද බොත්තම් ඒ වගේ කඩවල වලින් ගන්න පුළුවන්. අපි ළඟ ඒ දේවල් නැහැ. මොකද ලොකු stock එකක් තියාගෙන ඉන්න අපහසුයි. කාලෙන් කාලයට designs වෙනස් වෙන හින්දා මේ අලුතින් එන designs වලට අපි නිකම්ම
අප්ඩේට් වෙන්න ඕනේ. ඒ හින්දා පරණ ස්ටොක් එහෙම තියාගෙන අපි ගොඩක් තියාගන්නේ නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණයට විතරයි අපි භාවිතා කරන්න අවශ්‍ය ප්‍රමාණයට තමයි ළඟ තියාගෙන ඉන්නේ. ඉතින් මේ දේවල් ඔයගලන්ට අපෙන් ගන්න හම්බෙන්නේ නැහැ. ෆෙල්ඩ් ෆ්ලවර්ස් ඕන තරමක් අපෙන් ගන්න පුළුවන්. එතකොට සෑම ව්‍යාපාරයක් කරන කෙනෙක්ට උනත් පාවඩ මහන කෙනෙක්ට උනත් ඔයාලට මේ වගේ නිර්මාණ ගන්න පුළුවන්. එතකොට විශේෂ ඩිස්කවුන්ට් එකක් යටතේ ඔයගලන්ට ගන්න පුළුවන්. හැබැයි ක්වොන්ටිටි ප්‍රමාණය 50ට වැඩි වෙන්න ඕනේ. අද මාත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. දැන් subscribe 5000ට ගොඩක් ආසන්න වෙලා තියෙන්නේ. ගොඩක් සතුටේ මාත් එක්ක ගොඩාක් ලොකු ආදරණීය පිරිසක් එකතු වෙලා ඉනවා. ඒ සියලු දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. Friday මම ලස්සන තවත් vlog එකක් අරන් එනවා. ඒකත් එක්කත් එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ගිහින් එන්න ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.